ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ඔයාලා මාත් එක්ක එක්ක වෙලා ඉන්නේ අපි මේ A level exam එක ඉවර කරලා ගියපු අපේ පළවෙනි day outs එක. ඉතින් මේ day outs එකේ ටිකක් ස්පෙෂල් දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහටම බලුවොත් අන්න වීඩියෝ එකේ තියෙන ස්පෙෂල් දේවල් ටික බලන්න පුළුවන් වෙයි. ඇත්තටම මේ වීඩියෝ එක ටිකක් වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. මොකද අපේ මේ day outs එකේ එකම පරමාර්ථය වෙලා තිබ්බේ කළගුණ සැලකීම කියන දේ. ඉතින් මේක විශේෂ වෙන්න හේතුව තමයි අපි අපේ A level කාලේදී අවුරුදු 2ක් පුරාවටම අපේ පන්ති භාර වෘත්තම විදිහට වැඩ කරපු අපේ සර්ගේ ගෙදර තමයි මේ විදිහට අපි යන්න ප්ලෑන් කරේ. අපි පළවෙනි day out එක විදිහට. ඉතින් මේ day out එක මාරම වෙනස් විදිහේ ෆීලින් එකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකට ඒ හැම එක්ස්පීරියන්ස් එකක්ම අපිට ඇඩ් කරගන්න බැරි වුණා. නමුත් අපි පුළුවන් විදිහට මේ වීඩියෝ එකට අපි අත්දැකීම් ටික එක්කව කරගත්තා. ඉතින් මේකේ විශේෂත්වය තමයි අපේ සර් කැම්පස් කාලේ ඉඳලම ගොඩක්ම වෙනස් විදිහේ ක්‍රිකට් කෙනෙක්. ඉතින් අපි ඉස්කෝලේ කාලේදී සර් ගොඩක් විදිහේ ක්‍රිකට් ගාපු විදිහ අපිට බලා ගන්න හම්බුණා. ඉතින් අපි මේ පිසාත්තික මැච් එක සටන් කරන එක නම් අපි කීයටවත් අමතක කරේ නැහැ. ඉතින් එදා ඒ පැත්තට ගොඩාක් වහින දවසක් වුණත් අපි මැච් එක නම් අතහැරියේ නැහැ. අපි කොහොම හරි ප්‍රැක්ටිස් මැච් එක ගහලා අන්තිමට අපි පිල් දෙකකට බෙදලා මැච් එකක් සෙල්ලම් කරලා තමයි අපි ලස්සනට අපේ ඩේ අවුට්ස් එක අපි ඉවර කරන්න ප්ලෑන් කරේ. ඉතින් අපිට අන්න එදා නම් මාර විදිහට එන්ජොයි කරන්න හම්බුණා. මොකද අපිට අපේ සර් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ අපේ විදිහට අපි කරපු නිසා. ඉතින් ඔයාලත් කවදාවත් අමතක නම් කරන්න එපා. ඔයාලට පුංචි කාලේ ඉඳලා උගන්වපු ගුරුවරු ඉතින් ඔයාලා පුළුවන් විදිහට කියලා එයාලට දෙන්න පුළුවන් එකම සතුට තමයි ඔයාලගේ ඉගෙනීම. අනිත් දේ තමයි ඔයාලා පුළුවන් විදිහට පුළුවන් වෙලාවක ගිහිල්ලා එයාලත් එක්ක කාලය ගත කරලා ඉන්න. ඉතින් ඒක දෙයට එයාලා ගොඩක්ම කැමතියි. ඉතින් ඒ නිසා මතක නොකර අපේ සර් බලලා ඉන්න අපිත් ගිහිල්ලා ආවා. ඉතින් එදායින් පස්සේ අපිටත් යාළුවෝ ටික අපව හම්බෙලා ඩේ අවුට්ස් එකක් යන්න නම් හම්බුනේ නැහැ. ඉතින් අපි ඉස්සරහට කවදා හරි දවසක ඊට ඩේ අවුට්ස් එකක් කවදා හරි ගිහිල්ලා ඔයාලට අපි බ්ලොග් එකක් අරන් එන්න. ඉතින් එහෙනම් හැමෝම පරිස්සමෙන් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න. ඉතින් ඔයාලට ඉස්සරහටත් අපිත් එක්ක රැඳිලා හිටින්න. මේ වගේ vlogs ඒ වගේ තවත් එක විදිහේ වැඩසටහන් අපි ඔයාලට අරන් එනවා.